මේ ඔබ දකින්නේ අද දහවල් කාලයේදී සූර්යයා ප්‍රබල ගිනිදළුවක් නිකුත් කරපු ආකාරය. මෙහි උඩින් පෘථිවිය පෙන්වා තිබෙන්නේ එම ගිනිදළුවේ ප්‍රමාණය ගැන ඔබට අදහසක් ලබා ගැනීමට පමණයි. සූර්යයා මේ ගිනිදළුව නිකුත් කළේ අද දින ශ්‍රී ලංකා වේලාවෙන් පසරු 1:34ට. මේ වීඩියෝ සකසා තිබෙන්නේ එම අවස්ථාවේදී නාසා ආයතනයේ SDO නිරීක්ෂණාගාරයේ භාවිතයෙන් ලබාගත් ඡායාරූප ගණනාවක් එකතු කිරීම මගින්. මේ ගිනිදළුව X කාණ්ඩයට අයත් වන අතර එහි ප්‍රබලත්වය X2.7 මට්ටමේ වෙනවා. මේ නිකුත් කර තිබෙන්නේ මේ දිනවල සූර්යයා මත වර්ධනය වෙමින් පවතින AR146-87 නැමැති සූර්ය ලප කලාපයෙන්. මේ ලප කලාපය තමයි මේ දිනවල සූර්යයා මත දකින්න පුළුවන් විශාලම ලප කලාපය වෙන්නේ. ඒ අද උදෑසන කාලයේදීත් මධ්‍යම ප්‍රමාණයේ ගිනිදළු 2ක් සහ ප්‍රබලතාවයෙන් අඩු ගිනිදළු 4ක් නිකුත් කරනු ලැබුවා. මේ නිසා ඉදිරියටත් මින් ගිනිදළු නිකුත් වීමේ ඉහළ සම්භාවිතාවක් තිබෙනවා. කොහොමුණත් මේ සමගම නිකුත් වුණු ආරෝපිතාංශු ප්‍රවාහය පෘථිවිය දෙසට පැමිණීමේ අවදානමක් නැහැ. ඒ නිසා පෘථිවි චුම්බක ක්ෂේත්‍රය තුල මේ නිසා චුම්බක කුණාටු ඇති වෙන්නේ නැහැ. නමුත් ගිනිදළුව සමග නිකුත් වුණු ඉහළ සංඛ්‍යාත විද්‍යුත් චුම්බක විකිරණවලට ආසියා, අප්‍රිකා සහ යුරෝපා මහද්වීපවල රටවල් කිහිපයක් නිරාවරණය වුණා. ඒ රටවලට ලංකාවද ඇතුළත්. නිරාවරණය වීමත් සමග ඒ රටවලට R3 මට්ටමේ රේඩියෝ සංඥා අවහිර වීම තත්ත්වයක් ඇති වුණා. එහි බලපෑම තිබුණේ ඉහළ සංඛ්‍යාත රේඩියෝ සංඥාවලින් සිදුවන sannivedana කටයුතු වලටයි. ඉදිරියේදීද මේ සූර්ය ලප කලාපයෙන් X කාණ්ඩයේ ප්‍රබල ගිනිදළු නිකුත් වීමට 130ක සම්භාවිතාවක් තියෙනවා. ඉතින් ආයෙත් ඒ වගේ දෙයක් සිදු වුණොත් අනිවාර්යයෙන්ම අප්ඩේට් එකක් දෙන්නම්.